විලේජ් ඩයරි channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ ඔයාලා දකින්නේ අපේ පුංචි කුකුල් ගොවිපළ. මේ ගොවිපළ ආරම්භ කරලා දැනට අවුරුද්දක් විතර වෙනවා. මුලින්ම පැටව 20ක් මිලදීගෙන හදාගන්න ගත්තා. ඒ පැටව ටික මාස 6ක් විතර යනකල් හදාගෙන ටිකක් ලොකු කරගත්තා. ඊට පස්සේ එක කුකුලෙකුයි කිකිලියෝ ටිකයි තියාගෙන ඉතිරි කුකුලෝ ටික විකුණලා යම් ආදායමක් ලබා ගත්තා. ඒ අනුව එසේ ඉතිරි කරගත්ත කුකුලයි කිකිලියෝ ටිකයි තමයි මේ ඉන්නේ. කිකිලියක් මාස 6ක් ඉක්ම වූ පසු බිත්තර දාන්න පටන් ගන්නවා. මුල් කාලේ මේ කිකිලියන් සඳහා වැඩෙන කෑම ලබා දී පසු බිත්තර කෑම, හාල් කුඩු, වී, සිප්පි කටු කවලම් කරලා දැනටත් ලබා දෙනවා. මේ කිකිලියන් 4 දෙනාගෙන් එක් කිකිලියක් ඒ කියන්නේ මේ සුදු කිකිලි බිත්තර 21ක් විතර දාලා ඉවර වෙගෙන ඉද්දි උණ ගත්තා. කිකිලියක්ට උණ ගද්දි තටු පුම්බගෙන මේ බිත්තරේ දාලා වැඩි වෙලාවක් බිත්තරෙත් එක්කම ඉන්නවා. ඒ හින්දා මේ කිකිලිට බිත්තර 5ක් තියලා මුලින්ම රකවන්න ගත්තා. දවස් 21කට පස්සේ පැටව 5 දෙනෙක් හිටියා. 5 දෙනාගේ එක පැටියෙක් මේ කිකිලිගේ කකුල් වලටම පෑගිලා මැරිලා හිටියා. මේ ඉතිරි පැටව 4 දෙනා ටිකක් කොහොම හරි ලොකු කරලා හදාගත්තා. හැබැයි මේ පැටව නිදැල්ලේ කෑම හොයාගෙන යද්දී පැටව 4 දෙනාගෙන් දෙන්නෙක්ම මුගටියා අල්ලගෙන ගිහිල්ලා තිබ්බා. ඉතිරිච්ච පැටව දෙන්න තමයි මේ කූඩුව ඇතුලේ ඉන්නේ. මුල් කාලේ මේ කුකුලෝ නිදැල්ලේ දාලා තමා හැදුවේ. කෑම සඳහා වියදමක් ගියේ නෑ. නමුත් ටික කාලයක් යද්දී අසල්වාසීන්ගේ ගෙවතු වලට ගිහිල්ලා වගා කරලා තියෙන දේවල් විනාශ කරන්න ගත්තා. ඒ නිසා තමා මෙහෙම කූඩු කරලා හදන්න ගත්තේ. මේ අයට උදේ හා හවස ප්‍රධාන කෑම දෙකක් ලබලා දෙනවා. ඒ කෑම ලබා දෙද්දී කුස්සියෙන් ඉවත් කරන සියලු දෑ ඒ කෑම වලට කවලම් කරලා දෙනවා. එතකොට අපිට කෑම ප්‍රමාණය යම් තාක් දුරට ඉතිරි කරගන්න පුළුවන්. ඊට අමතරව ගහලවැල්, ගස් නීටි, මුකුණු වෙන්න වගේ දේවල් හොයාගෙන ඇවිල්ලා මේ අයට කන්න දාලා තියෙනවා. තව කෙසෙල් බඩ කපලා ඉඳලා හිටලා ලබා දෙනවා. මේ වෙනකොට කිකිලියන් 4 දෙනාම බිත්තර දානවා. ඒ බිත්තර කෑම සඳහා තියාගෙන ඉතිරි බිත්තර විකුණලා යම් ආදායමක් ලබා ගන්න පුළුවන්.